ඉතින් මම මේ පෙන්වන්න යන්නේ ඇත්තටම කැස් බෑවේ කොහොමද මේ බිත්තර දාන්න ඇවිල්ලා කොහොමද මොන ආකාරයකටද කොහොමද වල හාරන්නේ කියලා ඉවරලා ඉතින් ඇත්තටම බොහොම කලාතුරකින් තමයි දැක ගන්න හම්බ වෙන්නේ. හැම කෙනෙකුටම දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අයට බලන්න පුළුවන්. සමහර අයට දැක ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් මම ඇත්තට ඒ අවස්ථාව උදා කරලා දෙන්නම් කොහොමද කියලා බලමු අපි මේ ඒක කැස් බෑව කොහොමද වල හාරන්නේ හරිම ලස්සනයි බලන් ඉන්නකොට ක්‍රමානුකූලව කොහොමද බලමු අපි. ඉතින් මම මේ පෙන්නන්නේ ආපු පාර තමයි තියෙන්නේ මේ බීච් එක. ඔය තියෙන ආපු පාර මේ ඉන්න ඔන්න බලන්න හාරන තාලේ මාරු වලට එහෙම තමයි හාරන්නේ. සමහර අඩි 1කමාරක් විතර ප්‍රමාණයක් හාරනවා. පැය භාගයක විතර කාලයක් හාරනවා. ඊට පස්සේ පැය භාගයක විතර කාලයක් බිත්තර දානවා. ඊට පස්සේ පැය භාගයක විතර කාලයක් ආයෙක වහනවා. ඉතින් පැය 1කමාරක විතර කාලයක් අනිවාර්යයෙන්ම ගත වෙනවා සාමාන්‍යයෙන්. මේ ඇවිල්ලා ඉන්නේ ඔක්ස් බීල් කියන කැස් බෑ වර්ගයට අයත් කැස් බෑවෙක් තමයි. බලා ගන්න පුළුවන් කොහොමද කියලා. රයිට්. මම ඉස්සරහදී පෙන්නන්නම් කොහොමද කියලා ඒක.